මේ වෙනකොට ජාත්‍යන්තරය තුළ ආන්දෝලනයට ලක්වුණු චරිතයක් වන ඊශ්‍රායල් නායකයා බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් මේ වෙද්දී ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි සෝරාන් මම්දානි. ඔහු තමයි නිව්යෝර්කී නගරාධිපතිවරයා. නිව්යෝර්ක් නගරාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යම් ආකාරයකින් නිව්යෝර්ක් නුවරට බෙන්ජමින් නෙතන්යාහු පැමිණියොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බව. හේතුව තමයි ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මේ වෙද්දී අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයෙක් තමයි බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ. මේ වෙද්දී සෝරාන් මම්දානි කියන ප්‍රකාශය තමයි නෙතන්යාහු under the ICC arrest warrant if he comes to New York. ඔහු නිව්යෝර්ක් වලට ආවොත් ICC වරන්ට් එකක් තියෙනවා. ICC එකේ වරෙන්තුවක් තිබෙනවා. ඒ වරෙන්තුව මත ඔහුව අත්අඩංගුවට ගැනීම අනිවාර්යෙන් නිව්යෝර්ක් වලදී සිදු කරනවා කියන එක. බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ වෝ ක්‍රිමිනල්. එහෙම නැතිනම් යුද අපරාධකයෙක්. ඒ කියන්නේ යුද අපරාධ සිද්ධ කරන ලද පාර්ශවයක්. ඔහු මේ වෙනකොට සමූල ඝාතනයන් සිද්ධ කර තිබෙනවා. බරපතල ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. ඒ වගේම තමයි ආයුධ පාවිච්චි කරමින් සිවිල් වැසියන් ඝාතනය කරමින් ඉන්නවා. ඒ වගේම තමයි රෝහල් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වුණු බොහෝ අංගෝපාංගයන් ඔහු විනාශ කර දැමුවා. ඒ වගේම තමයි සිය ගණනක් මාධ්‍යවේදීන් ඝාතනය කර දැමුවා. ඊටත් අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ විදි තහවුරු කර තිබෙනවා ඔහුගේ හමුදාවන් විසින් සිවිල් වැසියන් ඝාතනය කළ බව සහ නිරායුධ වැසියන් ඝාතනය කළ බව. ඒ නිසා අමරිකානුවන් විදිහට අපිට කිසි විටකවත් සිවිල් වැසියන් මරා දැමූ මිනිසෙකුට නිදහසේ නිවහල් නිව්යෝර්ක් නුවර සැරිසරන්නට ඉඩ දෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු නිව්යෝර්ක් නුවරට ආවොත් මානුෂීය කෝණයෙන් බලා අනෙකුත් මිනිසුන්ගේ සුවසෙත පිළිබඳ සලකා බලා ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබනවා. ඒ නිසා නිව්යෝර්ක් නුවරට එන්න බෙන්ජමින් නෙතන්යාහුට තහනම්. මම ICC එකත් එක්ක එකඟ වෙනවා. ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකත් එක්ක මම එකගයි. ඒ නිසා මම කිසි විටකවත් බෙන්ජමින් නෙතන්යාහුට නිදහසේ සැරිසරන්නට නිව්යෝර්ක් නුවර ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා අදාළ නීතියට අනුව ඒක ලෝකයව පිළිගත් නීතිය ඊට අනුව ඔහුට අදාළව නිකුත් කරලා තිබෙනවා වරෙන්තුව. ඒ වරෙන්තුව අනිවාර්යයෙන්ම බලාත්මක වෙනවා නිව්යෝර්ක් නුවරට පැමිණීම. මේක ඉතාමත් ආందోලනාත්මක ප්‍රකාශයක්. මොකද සෝරාන් මම්දානිගේ මේ ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදය මේ යුද්ධයට මැදිහත් වෙන්නෙම වෙන කවුරුත් හින්දා නෙමෙයි ඊශ්‍රායලයේ හින්දා. ඊශ්‍රායලයේ මේ යුද්ධමය තත්ත්වයට ඉරානය ක්‍රියාවලියට මැදිහත් වීම ඇතුළේ තමයි අවසානයේදී මේ යුද්ධය බොහොම සංකීර්ණ තැනකට ගමන් කරන්නේ. පාකිස්තාන ඉස්ලාමාබාද්දීදී දෙගොල්ලෝ අතර සාමසාකච්ඡා ක්‍රියාත්මක වෙලා යුද්ධය යම් ආකාරයකින් తాවකාලිකව නතර වෙලා මොහොතේදී මේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමේ බරපතල චෝදනා වෙන්න වෙන කාටවත් නෙමෙයි ඊශ්‍රායලයට. හේතුව තමයි ඊශ්‍රායලය තමන්ගේ භූමිය තවදුරටත් ප්‍රසාරණය කරගනිමින් ලෙබනනේ බීරුට් දක්වා තමන්ගේ යුදමය ක්‍රියාවලිය දියත් කරනවා. සටන් විරාමයේ එක කොන්දේසියක් බවට පත් වුණේ ලෙබනනයට පහර දීම අනිවාර්යෙන් ඊශ්‍රායලය නතර කළ යුතුයි කියන කාරණේ. නමුත් ඒක ඉෂ්ට කළේ නැහැ. ඒ නිසා ඉරානය දිගින් දිගටම ප්‍රකාශ කළා ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙන්න ඊශ්‍රායලයේ සටන් විරාමයේ උල්ලංඝනය කරනවා කියලා. අවසානයේදී බීරුට් අගනුවර ආසන්නයට පැමිණෙන තුරු භූමියෙන් ගුවනින් සෑම ආකාරයකින්ම පහර දෙමින් ඊශ්‍රායලය ලෙබනනයේ බීරුට් අගනුවර දක්වාම තමන්ගේ හමුදා බලය පුළුල් කරගත්තා. ඉතින් එහිදී ඉතාමත්ම මනරම් ඓතිහාසික උරුමයන් වෙච්ච නගර විනාශ වුණා. ඒ වගේම තමයි සිවිල් වැසියෝ මරණයටපත් වුණා. ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට මූලික රාජ්‍ය හිමිකාරිත්වය පවතිනා වූ පලස්තීන භූමියේ අද වෙනකොට පලස්තීනය කොතනද තියෙන්නේ? ගාසා තීරයේ ඛේදවාචකය මේ සියල්ල පිළිබඳ බරපතල සංවාදයක් තියෙනවා. ඒ වගේම තමයි මානුෂීය අවශ්‍යතාවයන් පවතින මිනිස්සුන්ට අවශ්‍ය කරන මානුෂීය ආධාර එන්නට දෙන්නේ නැතුව બ્લોක් කරලා තිබුණා. කාලයක් තිස්සේ අතිශය ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒ වගේම විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් මරණයටපත් වුණා. මේ සියලු දේත් එක්ක තමයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ICC එක යම් ආකාරයක වරෙන්තු නිකුත් කිරීමක් සිද්ධ කරන්න ඔහු අත්අඩංගුවට ගන්න. ඒ නිසා නිව්යෝර්ක් නුවරට නොආවින්න වග බලාගත යුතුයි බෙන්ජමින් නෙතන්යාහු. එහෙම වුණොත් ඔහු අත්අඩංගුවට ගන්න පොරොන්දු වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ හොඳම ළඟම මිතුරාට නිව්යෝර්ක් නුවරින් මෙවැනි ආකාරයක ප්‍රතිචාරයක් පැමිණීම පිළිබඳ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මතය කුමක්ද කියන දේ පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි.